අයිබෝවන් ඔන්න අපි සුපුරුදු විදිහටම ඔබත් එක්ක අද දවසේ කතා කරන්නේ ඔය රටේ විසමචාර එහෙම නැත්නම් ඔය පාර්ලිමේන්තුවේ ඇතුලේ සිදුවෙන සිදුවීම් මේ සියල්ල සම්බන්ධවයි. ඒ නිසාම අපිට හිතුණා අපි ඔබට විටින් විට කියලා තියෙනවා අපේ මහාචාර්ය ආචාර්ය එහෙම නැත්නම් විද්වත් මණ්ඩලයක් සම්බන්ධව. සමහර විට බොහෝ අය ඒ සම්බන්ධව මම දැක්ක කමෙන්ට්ස් දාලා තියෙනවා. ඒ වගේම අපි ලින්ක් එකක් දුන්නා අපේ virtual parliament එකට. ඔබට පුළුවන් ගිහිල්ලා ඒ සම්බන්ධව විස්තර කතා කරන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් ඔබගේ අදහස් සහ ඔබගේ යෝජනාවන් අපේ virtual parliament එකට දෙන්න. ඒ නිසාම බොහෝ පිරිසක් ඇවිල්ලා තියෙනවා, කතා කරලා තියෙනවා, අපේ groups වලට සම්බන්ධ වෙලා තියෙනවා. බොහොම ස්තුතියි කියනවා. අද දවස විශේෂ මාතෘකාවක් සම්බන්ධව විශේෂ පුද්ගලයෙක් එක්ක තමයි කතා කරන්නේ. හැමදාම මම කතා කරනවට වැඩිය විද්වත් මණ්ඩලයෙන් එක් අයෙක් ඔන්න අපි එළියට ගත්තා සමාජයට දෙන්නට. මහාචාර්යවරයෙක් MKP කියනවා තමයි ලෝකයක් දන්නේ. වෛද්‍යාචාර්යවරයෙක් ඒ වගේම හිටපු ඔබ රූපය දැක්කොත් ඔබ thumbnail එකේ දකි. රූපය දැක්කොත් ඔබ වඳුරනවා. ඔහු හිටපු මාධ්‍යවේදී. ඒ වගේම රටේ නමක් ගිය චරිතයක් කියවන්න පුළුවන්. දැන් මගෙත් එක්ක ඔහු සම්බන්ධ වෙනවා. අද අපි කතා කරන්නේ මේ වර්තමාන දේශපාලන ප්‍රවේහය තුළ අනුර කුමාර කියන භූමිකාව මොන වගේ සාධකයක්ද මේ සමාජ කැළඹීමක්ද කරලා තියෙන්නේ. ඒක බර වැඩි නම් කොටින්ම කිව්වොත් අනුර කුමාර දිසානායක අර ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා හිටපු අනුර කුමාර ඔහු කියපු දෙයි දැන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ජනාධිපතිවරයෙක් බවට පත් වෙලා ඉන්න අනුර කුමාරයි අතර වෙනස. ඒක තමයි අපි කතා කරන මාතෘකාව. සමහර විට මේක අර අපි මම කියනවා හැම වෙලාවෙම ගැත්තෝ ඉන්නවා කියලා ඒ අයට රිදෙන්න පුළුවන්. හැබැයි කරන්න දෙයක් නැහැ. අපි සත්‍ය කතා කරන්නේ. මගෙත් එක්ක ඉන්නවා මහාචාර්ය MKP. අයිබෝන්. මොකද හිතෙන්නේ අනුර කුමාර දිසානායක? අනුර කුමාර දිසානායක දැන් අනුර කුමාර සහෝදරයාද එහෙම නැත්නම් අනුර කුමාර ජනාධිපතිවරයාද කියන ගැටලුව. අවුරුදු 15කට ආසන්න කාලයක් මහින්ද රාජපක්ෂ තමයි ආණ්ඩුව කරලා තියෙන්නේ. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ. මේ අය ඒ කියන්නේ ඔය අතරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙනකොටත් එයාගේ ඇඳ යට බුලට් එක තිබුණා. මහින්දගේ බුලට් එක. ඒකට හේතුව තමයි ආරක්ෂක හමුදාව ත්‍රිවිධ හමුදාවම හිටපු ජනාධිපතිවරයා විසින් පත් කරන ලද සාමාන්‍ය කොල්ලු කෙල්ලෝ ටික මේ දක්ෂයෝ ටික මොම් පරිණත වෙන්නේ එතන මේ පරිණත ආරක්ෂක හමුදාව ඊට පස්සේ ස්පිරිට් එක තමයි තෝරලා ගන්නේ ඉහළ තනතුරු ආරක්ෂා කරන්න මේ ස්පිරිට් එක කියලා කියන්නේ වෙනම බලයක් තියෙන කණ්ඩායමක් හැබැයි ඒ කණ්ඩායම පත් වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ඕන විදියට එතකොට අද අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වෙන්නේ විශේෂයෙන් ගත්තොත් ඒක හොඳට ඉගෙන ගන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ తాවකාලික අවුරුදු දෙකමාරේ ආණ්ඩුව වාඩි වෙනකොට එයාගේ ඇඳ වටේට තිබුණේ බුලට් ටිකත් මහින්දගේ බුලට් ටික තමයි. ඔක තමයි ඇත්ත තත්ත්වය. ඉතින් ඒ වගේම පරිපාලනය ගත්තොත් අද මහින්ද රාජපක්ෂගේ මාවතේ තමයි රනිල් ආවේ. රනිල් ආපු මාවතේ තමයි අනුර කුමාරට යන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒක වෙනස් කරන්න බෑ. මෙහෙම කරමුකෝ. ආණ්ඩුව ගත්තා, ජනාධිපති වුණා, මහමැතිවරණ ලෑස්ති වුණා. මහමැතිවරණ ලෑස්ති වෙනකොට 3 දෙනෙක් තමයි පාර්ලිමේන්තුවේ ඉතුරුලා හිටියේ ජනතා විද්‍යාලයේ මේ 3 දෙනා අමාත්‍යාංශ ටික පාලනය කරන්න ගියා විසුරු හැරියට පස්සේ. එතකොට 3 දෙනාගේ බලය යට තමයි මේක තිබුණේ. මැතිවරණය පවත්වනකම්. එතකොට මේ 3 දෙනාට කොච්චර ශක්තියක් අවශ්‍යද රට පාලනය කරන්න? ඒක රට පාලනය කරේ කවුද ඒ කාලේ? ඒ කාලේ රට පාලනය කරේ ඒ නිලධාරි මණ්ඩලය. මේ නිලධාරි මණ්ඩලය ඉහළ ඉඳගෙන පුටුවේ ඉඳගෙන සම්පූර්ණ සාර්ථක කරගෙන යනකොට ඒගොල්ලෝ අපි ආඩම්බරෙන් කියනවා දැන් ඇමතිවරයෙක් නැතුව රටේ හරි පාලනයක් නැතුව අපි මේක අරන් ආවා. ඒක නිසා අලුතෙන් එනවා ආධුනික කිසිම හැකියාවක් නැති മന്ത്രിවරයෙක් ඇමති පුටුවට. අර පවත්වාගෙන ගියේ ඒ ආයතනයේ ප්‍රධානියා හැම වෙලාවෙම ලංකාවේ මිනිස්සුනේ හැම වෙලාවෙම කල්පනා කරනවා මේ ඇමතිවරයා ඇවිල්ලා කිසි දෙයක් දන්නතුව කරයි. මම මේ මොකුත් නැතුව කරා කොහමද? මේ ටීම් එක හැසුරන්නේ එහා. මෙන්න මේ අර්බුදේ නිරායාසයෙන් ඔක ඇතුලේ තියෙනවා. කොටින්ම කියනවා මේ දවස් අර 3 දෙනාගේ අමාත්‍ය මණ්ඩල කණ්ඩායමේ අගමැතිවරිය
තමන්ගේ කියන්නේ සාමාන්‍ය ජන ජීවිතේ හුරු කෙනෙක් බව පෙන්වන්න මේක සරල බව පෙන්වන්න පොලෙත් ගියා. තමන්ගේ අමාත්‍යාංශ විතර නෙවෙයි අමාත්‍යාංශ 10ක් විතර කරපිට පැටවුණාට පස්සේ පොලේ යන්න පුළුවන්ද කියන්නේ. නමුත් එහෙමත් කෙරුවා. එතකොට මොකද වෙන්නේ? අන්න අර කියපු තැන දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ රට පාලනය කරන්නේ ඒ ඉහළ නිලධාරී මණ්ඩලය. අද ආණ්ඩුව විසින්ම කියනවා අපි දේශපාලකයා නෙමෙයි ආණ්ඩුව හදන්න ඕන දැන් නිලධාරීන් කියලා. රජයේ නිලධාරීන් තමයි මේ වැරද්ද කරන්න කියලා දැන් මෙයාට ඔප්පු වෙලා යනවා. දැන් ලාල් කාන්තලා කියනවා. හරි දැන් වෙන එකක් තියා අපි විශ්වාස කරපු කණ්ඩායම අපි රට හදයි කියන හිතපු කණ්ඩායම අද රට හදන්න බැරුව හිර වෙලා ඉන්නවා. දැන් බලන්න කන්ටේනර් 323 නිදහස් කරා. නිදහස් කරනකොටම මේ ගැන කතා කරුවේ කවුද? කතා කරුවේ ඒ රේගුවේ නිලධාරීන්මයි කතා කරේ. මෙන්න මෙහෙමයි රතු ලේබල් අලවපු මේවා ටිකක් මෙහෙම රිලීස් කරා. මේක අපරාධයක්. මේක යම් කිසි සැකයක් තියෙනවා. ඇයි ඒ වෙලාවෙ උත්තර දුන්නේ නැති? අර්ජුනා බෝම්බේ ගහනකම් කවුරුත් නැගිටින්නේ නැහැ. මේ පිළිබඳ කිව්වේ නැහැ. අන්න අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කියලා කියනවා. මේ බහලුම් වල තිබ්බේ මෙන්න මේවා කියලා. ඉතින් කවුද පිළිගන්නේ උ? කවුද අනිත් කොක අහන්නේ? දැන් ඇහුම්කන් දෙන්නත් මිනිහෙක් නෑ අපට. දැන් ඇහුම්කන් දෙන්නේ අනිවාර්යයෙන්ම මේ අර්ජුනා කියපු එකට උත්තරේ දෙනකොට. ඒ උත්තරේ විතරයි දැන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. අර්ජුනා කියව බොරුවක් කියලා කියන්නේ. ඒකයි ඔප්පු කරන්න ඕනේ. මේක ප්‍රභාකරන්ගේ බඩු නෙමෙයි කියලා ඔප්පු කරන්න. එහෙම නැතුව මේකේ තිබුණේ තුවා කෑලි අරක මේක යකඩ කෑලි මේ මෝටර් කෑලි කිව්වට හරියන්නේ නැහැ. ඔව් දැන් ඒ සම්බන්ධව කතා කරනකොට විශේෂයෙන්ම මේ කන්ටේනර්ස් 323 ඇතුළෙම අර්ජුනාගේ දේවල් තිබුණේ නැහැ කියන එක ඒක මොකද අර්ජුනා කිව්වේ තායිලන්තයෙන් තමයි කන්ටේනර්ස් ආවේ කියලා. එතකොට මම පෞද්ගලිකව මේ සම්බන්ධව හොයා බැලුවා. ඔයා බලද්දී ඒ අදාළ තොරතුරු වාර්තාව මමත් පෞද්ගලික වැඩසටහනකින් කිව්වා. ඒකම මම දැක්ක උදේගමන් පිළත් ඒ සම්බන්ධව කියනවා. එතන තිබුණේ එක කන්ටේනර් එකයි තායිලන්තයෙන් ඇවිල්ලා තිබුණේ. එතකොට ඒ කන්ටේනර් එකේ අංකයත් එක්කම කිව්වා. එතකොට ඒකේ ඇතුලේ තිබ්බේ ක්ලේ මැටි කියලා තිබුණේ. ඒක එක විදිහකට බලද්දී නම් ඒක බොහොම දැන් අර්ජුනා කියපු කතාවත් එක්ක ටැලි වෙන්න තියෙන ඉඩකඩ වැඩි හේතුව ආයුධයක් හෝ යම්කිසි පුපුරන ද්‍රව්‍ය හෝ යම්කිසි දෙයක් ගේන්න හොඳම දේ තමයි වහගන්න පුළුවන් ක්ලේ වලින්. ඒක ස්කෑන් වලට ගොඩාක් බොහෝ දුරට වදිනවා අඩුයි. ඒක නිසා ඒකත් එක ප්‍රශ්නේ තියෙනවා. ඔබ කිව්වා හරි මහාචාර්යතුමා මේ අර දැන් අහන දෙයට නෙමෙයි අර මොකද්ද කියලා තියෙනනේ තුවාලෙට නෙමෙයි පිටකර තමයි මොනවද බඳින්නේ කියලා බෙහෙත් බඳින්නේ. ඒ වගේ දැන් මේ රජ අහන දෙයට තමයි උත්තර බඳින්න ඕනේ. අනිත් එක දැන් අර මුලින් මතු කරානේ මේ අය දැන් මේ කරන යන දේ නෙමෙයි සිද්ධ වෙන්නේ කියලා. බලන්න ඔයකේ අර්බුදේ කොච්චරද කියනවනම් දැන් අර නිලධාරී මණ්ඩලය ජනාධිපතිවරයා අභිභාව යනවා. වෙසක් පොයේ දවසේ නිදහස දෙනවා හිරකාරයන්ට. ඒක නම් මහාචාර්යතුමා ඒක කියලා තියෙනවා මේක ජනාධිපතිතුමා නොදැන තමයි මේක අස්සම් කරලා තියෙන්නේ කියලා කියන්නේ ඒ පුජ්‍යලයාව දාලා තියෙන්නේ කියන ජනාධිපතිතුමා 1 by 1 හැමෝගෙම නම් බලන්නේ නැහැ කියන කතාවක් තමයි කියන්නේ. ඒක නිසා ඒක ජනාධිපතිතුමාට බැල කරන්න බෑ නේද? නෑ ඔබතුමා ඔය ප්‍රශ්නම එක ගේනවා එක පැත්තකින්. නමුත් ඒ වුණාට අධිකරණ ඇමතිවරයෙක් ඉන්නවනේ. අධිකරණ ඇමතිවරයාගේ කාර්යභාරය මොකක්ද? තමන්ගේ අමාත්‍යයන් හරිනම් අධිකරණ ඇමති ඉල්ලාස් වෙන්න ඕන. හේතුව තමන්ගේ වගකීමක් ඒක. මේ නඩුව තියෙන්නේ පස්සේ හෝ දෙවෙනිදා පස්වෙනිදා හෝ ආසන්නයේදී දවසක මෙයාට මේ නිදහස හම්බ වෙනවා. දවස් ගාණක් ඇතුළත. තව නඩු 20ක් විතර පැටලලක් තියෙනවා මෙයා. ඉතින් එතකොට මේ දැන් කියනවා මේ ලිස්ට් එකක් තිබුණා. ඒ ලිස්ට් එකේ නමක් නැහැ. මේ නම නැති මිනිහෙක් තමයි රිලීස් කරලා තියෙන්නේ කියලා. එතකොට කාගෙද වැරද්ද? ඒ නිලධාරීගේ. නිලධාරී කවුරුද තියෙන්නේ? අමාත්‍යාංශයගේ. ඇමතුමා මොකද කරන්නේ? එතකොට ඇමතුමා කාගේ අමාත්‍යාංශද? ජනාධිපතිවරයාගේ අමාත්‍යාංශය. ආරක්ෂක අමාත්‍යාංශය. එතකොට එහෙමනම් කවුද ඉල්ලාස් වෙන්නේ? ගැටලු සහගත තත්ත්වයක්. මේක ඇත්තටම විහිළුවක් වගේ. මම දැක්කා ඔක කියනවා මේ අඹුඩේ කක් කරගත්තාම අඹුඩේ දන්නේ නැහැ. මිනිහා දන්නේ නැහැ. ඔක තමයි ඇත්ත තත්ත්වය. ඒක නිසා
මම හිතන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මීට වඩා වගකීමක් ඇතුව මේක සැලසුම් කළ යුතුයි. ක්‍රමානුකූලව තමන්ගේ රාජකාරී දේව කාර්යයක් කියලා හිතලා ජනතාව වෙනුවෙන් මම මේක හරි වගකීමෙන් කරන්න ඕන කියලා හිතලා වැඩ කරොත් හොඳයි. මොකද ජනතාවක් බලන් ඉන්නේ. ඔව්. අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් අහන කාලය සම්බන්ධ අපිට පොඩි සටනක් තියෙනවා නේද වැඩසටහනකදී. ඉතින් දැන් මහාචාර්යවරයෙක් විදිහට ඔබතුමාට දැන් අපි හැම වෙලාවෙම දකිනවා වැරදි. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒක තමයි මිනිස්සු ආස කරන්නේ නැතුව වැරදි දකින්න එක. හැබැයි අපි ඊට වඩා අපේ මාධ්‍යකරණය තුලින් අපි යමක් දෙන්න ඕනේ සමාජයට. මම හැම වෙලාවෙම කතා කරන්නේ ඒකයි. අපේ විද්වත් මණ්ඩලය තුනත් කරන්නේ ඒකනේ. මොකද්ද සජෙෂන් එක අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට අර ජේ.වී.පී නායකයාට නෙමෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායකට මේ කියන මේ රාජ්‍ය නිලධාරීන්ගෙන් ගැලවිලා මේ රට අපේනේ. අපි ඔබගේ මගේ ජනාධිපති කාගෙත් රට වෙන කාගේවත් රටවල් නෙමෙයිනේ. ඒතකොට අපේ රට ගොඩ දා ගන්න නම් එතුමාට ඉදිරි මොකක් කළ යුතුදයි ඔබතුමා සජෙස්ට් කරනවද? මට ඉතාමත්ම කෙටියෙන් පුළුවන් නම් පැහැදිලි කරලා දෙන්න. හරි. ඇත්තටම කෙටියෙන් කියන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. නමුත් මම කෙටි කරලා කියන්නම්. අමාත්‍යාංශවල ආරක්ෂක අමාත්‍යාංශය සහ මොකද්ද නීති දෙපාර්තමේන්තුව සැලසුම් කතා කරලා ඒවට මොනවද වෙන්නේ මෙහෙමයි ඇත්තටම තාම කරන්නේ අඩුපාඩු හොයන එක තමයි කරන්නේ. අඩුපාඩු හොයන අතරේ මේ අය ගාව තියෙන්න ඕන මේ රටේ මූලික දැවෙන ප්‍රශ්න වලට රැකියා ප්‍රශ්න කොහොමද විසඳුම් යොදන්නේ? ඒක වහාම ඒකට ව්‍යාපෘති පටන් ගන්න ඕන. ආදායම හදාගන්න රටේ කර්මාන්ත සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘති ආරම්භ කරන්න ඕන. ඒ වගේම තමයි මේවට නීති වහාම ලිහිල් කරන්න ඕන. දැන් බලන්න දැන් ඇත්තටම මේක මොකක් කෙටියෙන් මට කියන්න ඕනේ. මැලේසියාව, ඉන්දියාව, ලංකාව මේ ඔක්කොම යටත් විද රාජ්‍යයන්. එකම නීති පද්ධති තියෙන්නේ. නමුත් අපේ රටේ මිනිස්සු අපේ රටේ රාජ්‍ය නිලධාරියා අපි ගිහිල්ලා වැඩක් කරගන්න ගියාම මේ මිනිහට මේක කරගන්න දෙන්නේ නැති වෙන විදිහ වැඩ තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒ කියන්නේ ඔහුගේ රාජකාරිය කියලා ඔහු හිතන්නේ මම රජය වෙනුවෙන් පෙනී හිටලා මේ මිනිස්යාගේ මේ වැඩේ නවත්තන මේතන අකර්මන්නේ අකටයුත්තක් කෙරෙනවා ඒක හන්ද මේක නවත්තන්න ඕන කියලා තමයි එයා හිතන්නේ. ඒ රාජ්‍ය 나යකයා. හැබැයි මැලේසියාව, ඉන්දියාව වගේ රාජ්‍ය නායකයෝ හිතන්නේ එහෙම නෙමෙයි. අනේ මේ අපේ රටේ මිනිහෙක් නීති කොව තිබුණත් මේ මිනිහ ඇවිල්ලා තියෙන්නේ රස්සාවක් කරගන්න, වෘත්තියක් හදාගන්න, එහෙම නැත්නම් මොකක් හරි ව්‍යාපෘතියක් පටන් ගන්න. මේකට මම උදව් කරන්න ඕනේ කොහොමද? ඒ අය දවසේ මිනිස්සු වෙනුවෙන් ඒ ආයතනයේ ප්‍රධානියා බලන්නේ අද අපි සමාජයට කී දෙනෙකුට වැඩදාය දේවල් කරාද? කී දෙනෙකුට වැඩ ආරම්භ කරන්න උදව් කරාද? අපේ රටේ බලන්නේ එමෙ නෙවෙයි. මම තමයි යෝග නැවැත්තුවේ. මම නැත්තම් ඉවරයි. කාලා දානවා. මම නැත්තම් ඉවරයි. කාටද මේ? බ්‍රිටිෂ් රටේ ඕන විදිහට නීති හදලා තියෙනවා. ඒ රටේ රාජ්‍යයට ඕන විදිහට මුන් අපේ රට පාලනය කරනවා. ඔන්න ඔය මානසිකත්වය තමයි අපේ රටේ මිනිස්සු ඉන්නේ. ඒ අපේ රටේ විශේෂයෙන්ම ඔය පාලකයෝ ඉන්නේ. ඒ කියන්නේ පාලකයා කියන්නේ නිලධාරි මණ්ඩලය ඉන්නේ. මෙන්න මේ නිලධාරීන්ගේ මෙන්න මේ මතය ගැලවෙන්න ඕන. ඒක ගලවන්න නම් ජනාධිපතිවරයා මෙන්න මේ නිලධාරීන්ට වහාම දැනුවත් කරන්න ඕන. උඹලා ඉන්නේ රට වෙනුවෙන් වැඩ කරන්න, රටේ මිනිස්සුන්ට වැඩ කරන්න ඉඩ හදලා දෙන්න. රටේ මිනිස්සුන්ට උස්ම ගන්න ඉඩ හදලා දෙන්න. රටේ මිනිස්සුන්ගේ ජීවත් වෙන්න ඉඩ හදලා දෙන්න. එච්චර මහන්සි වෙන්න දෙයක් නැහැ. ග්‍රාම සේවකටත් දෙන්න ඕන උපදේශي. ග්‍රාම සේවක බලන් ඉන්නේ කොස් ගහ කපන්න නැකන් කීයක් හරි කොටා ගන්න. ඔය කොස් ගහ ඌම පණිවිඩයක් යනවා උඹලා ගෙටෝ දැන් කොස් ගහ වැටෙන්න යන්නේ නේ මොකද කරන්නේ? ඊට පස්සේ එනවා. ඊට පස්සේ දිසාපති ගාවට ලියුමක් කරා යනවා. ඊට පස්සේ මෝ එතන පගාව ගන්නවා. ඒ පගාව හදා ගන්න කොස් ගහෙන්. ගමේම කොස් ගහෙන්. ඕක තමයි ඇත්ත ක්‍රමය. ඉතින් ඒ නිසා මේවා නිවැරදි කරන්න ඕන අනුර කුමාර දිසානායක සහෝදරයා කරන්න ඕන එකයි රටේ රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රමවේදය හදන්න ඕන. උන්ට වහාම කියන්න ඕන උඹලා හැම තප්පරයකම පැය 8ක් වැඩ කරනොත් රටේ සංවර්ධනය වෙනුවෙන් ජනතාව යොමු කරන්න ක්‍රමවේද උඹ ක්‍රියාත්මක කරපන්. උඹලගේ වගකීම ඒකයි කියලා හතර බාර දෙන්න ඕන. එතකොට හරි. එතකොට ප්‍රශ්න විසඳෙනවා. මොකද හේතුව උදාහරණයක් මම කියන්නම් පදික වේදිකාවේ වෙළඳාම් කිරීම සම්පූර්ණයෙන් තහනම්. මේක ඉන්දියාවෙත් එකයි, මැලේසියාවෙත් එකයි, ලංකාවෙත් එකයි. හැබැයි මැලේසියාවේ බැලුවොත් හැම පදික වේදිකාවම වෙළඳාම් කරන්නේ. කොහොමද? තාවකාලිකව කරගෙන යන්න අවසර දෙනවා. ඒක හන්ද මේගොල්ලෝ යකඩ වලින් හදා ගන්නවා තාවකාලිකව ගලවලා අයින් කරන්න පුළුවන් විදියට. අදලා අවුරුදු ගණන් 20 30 මේක කරගෙන යනවා. ලංකාවේ යන්තම් හරි අටව ගත්තොත්
පොලිසියෙන් ආව මේක ගලවලා දානවා. ඒ ගලවන දවසට ඒ ගලවන දවසට අර මිනිස්සයා ගෙනල්ලා තියෙන විකුණන්න තිබිච්ච ඔක්කොම ටික විනාශ කරලා දානවා. ඔගේ ලයිෆ් එකත් ඉවර කරනවා. හිඟමනටම දාලා ගලවනවා. ඉතින් ඒක නිසා ඇත්තටම රාජ්‍ය නිලධාරීන්ව හදන්නම ඕන. රාජ්‍ය නිලධාරීන්ගේ මතය හදන්නම ඕන. මුන් පුරුදු වෙලා තියෙන්නේ ඉංග්‍රීසීන්ට ඕන විදියට අපේ රටේ පාලනය අරන් යන්න. ඒ ගැත්තිකම් කරන ක්‍රමවේදයට රටේ රාජ්‍යතාන්ත්‍රය ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේක වෙනස් කරලා අනේ අපේ රටේ මිනිස්සුන් මං අද දවසේ ලොකු වැඩක් කරා. මම අහවලාට ව්‍යාපාර පටන් ගන්න දුන්නා. මං අහවලා ඒ ඔක්කොම Tamanට සතුටු වෙන්න පුළුවන්. අද එහෙම නෙවෙයි සතුටු වෙන්නේ. මම කී දෙනෙකුට අංචි ඇතද මම නැත්තම් ආණ්ඩුවට කෙලිනවා මුන් කියන තැන තමයි ওই රාජ්‍ය නිලධාරීන් ඉන්නේ. අන්න ඒක වෙනස් කරන්න. බොහොම ස්තුතියි ඔබතුමාට. ඒ වගේම ඊළඟ සතියේත් අපි සඳුදා දිනේ නැවත හමු වීමේ බලාපොරොත්තුෙන් ඔබගෙන් සමුගට යනවා. හිතන්න ඔය කියපු විදිහටම රාජ්‍ය යාන්ත්‍රණය නැවත රීබිල් කරනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් නැවත සකස් කරන්නේ කොහොමද කියලා. අන්න ඒ ක්‍රමවේදය නොකරන තාක්කල් අනුර කුමාර දිසානායක JVP නායකයා නෙමෙයි අර සක්‍රයාගේ පුතා වයිමාවත් මේ රට හදන්න බෑ. හැදිය යුතු ප්‍රධාන ස්ථාන පිළිබඳව ගවේෂණාත්මකව අපි ඔබට හෙළිදරව් කරනවා ඊළඟ සතියේ. ගිලෙනම් මම සන්ති. The nation's guy with the vision news. We are the best, the first, and now with Aliyah T we make the vow.